මේ පුතේ. අලියේ දී කටයුතු කරගෙන යමු සදා. අනුදෙනු ලබන්නේ 2024 වර්ෂයේ විද්‍යාලීය ආරක්ෂිත කළ සරයන් කෞශික පීඩී විසිනි. කතෝරේ වාදක කණ්ඩයේ සරයන් ලෙස කටයුතු කරන්නේ සරයන් සෝමගේ අලගේ වන් විදුහල්පතිතුමාගේ ඛණ්ඩ භාරණධාරී SPSK ගුරු පියාණන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ විද්‍යාලීය පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය අටවන බැලෑනියේ එවකට ප්‍රථම තූර්ය වාදක ඛණ්ඩයයි. මීළඟට විද්‍යාලීය අභිමානය විදහා පාමින් විද්‍යාලීය දචය රැගෙන විද්‍යාලීය ශිෂ්‍ය නායක ඛණ්ඩය ගමන් කරනු ඇත. අදිනේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස සචිත් උදාන උඩුකුමරද, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස AG සිතුමිණි භාග්‍යා බෙබටියද, උපප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ඉමාෂා හිරුනිද, එමෙන් උපප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කේ ලකිල ලක්ෂාන්ත ගමන් කරනු ඇත. ඉන්නර්ථ වර්ණයෙන් ගෞතමී නිවාසය දැන් ආචාර දක්වන අවස්ථාව. ආරාධිත කතාව සිදු කරන ලෙස සබරගම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ සුමිත්‍රා දේවරාජ්‍ය මැතිණියනි ඔබතුමියට ඒ නඩුන් අගලන්ත සුෂා ගෞතමී නිවාස එදෙවන ස්ථාන මදක් කරනවා නිවාස කුටිවල සිටින දරුවන්ට තම තමන්ගේ නිවාසයේ පිටුපසට ඇවිල්ලා පෙළගැහෙන්න මේ තින අවන කොට අතුලස පීඩාවේ ජීවය එවැගේම ප්‍රථම ස්ථානයේ හිමි කරගෙන මහාමායා නිවාසයේ පිස්සනවාදී ලොක්ෂේ අරගෙන සාවය බාලක සුරතාවය එවැගේම බාලක සුරතාවය නායක සෝමරත්න ගුරුතුමන්ට
මෙලොව අප ගෞරවයෙන් ආරාධනා කරනවා. සාවේ සහ අනුශීලතාවයයි පිළිගැනෙන්නේ. මුලින්ම දෙවන ස්ථානයේ ලකුණු 377ක් වාර්තා කරමින් යශෝදරාවන් අද Taman සතුටට යනු ලැබෙනවා. එවැගේම අපි 5ක් කිමි කර ගනිමින් තුන්වෙනි ස්ථානයේ දිනාගන්නේ මහාමායා නිවාසය. 5ක් තවාගේ තුන්වෙනි ස්ථානයේ මහාමායා නිවාසය දිනාගනු ලැබෙනවා. එවැගේම අපේ සිලපදම උන්ට මෙයාට අලදාසේ නිවාසය අපේ යතුරු සරණාලයක් දෙන්න දෙවන ස්ථානයේ ගෞතම නිවාසයේ ලකුණු 467ක් ලබාගෙන දැන් 60කට ආසන්න පරතරයක් තබා ගැනීමෙන් ලකුණු 525.5 වාර්තා කරමින් අනුවාසයේ 2025 සමුද්‍රයෙන් මහා විශ්වද දේවක ජයග්‍රහණය කර ලබන්නේ විශ්වකාරියාස